2014 නිකුත් කරපු ගැසට් එකක්. ඒතකොට ඒ ගැසට් එක අනුව අතිවිශේෂ ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය වෙනස් කරන අතිවිශේෂ සංශෝධනය කරන එකක්. ඒක 2014 10 වෙනි මාසේ. ඒකේ තියෙනවා 13/7 වගන්තියේ මම කියවන්න. මොකද මේක තමයි අපි දැන් විසඳන්න ඕන ප්‍රශ්නය. උපාධිධාරියා යනුවෙන් අදහස් කරන්නේ අධ්‍යාපන විෂය භාර රේඛීය අමාත්‍යාංශය විසින් ගුරු පත්වීම් වලට අදාළව පිළිගත් සුවිශේෂීකරණ ලද විෂය ක්ෂේත්‍ර වලට අයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතනයක් මගින් හෝ ලබාගත් උපාධි සුදුසුකම් සහතිකය ලත් පුද්ගලයෙකු කිව්වේ 13/7. 13/8 යන එකේ තියෙනවා අධ්‍යාපනවේදී උපාධිධාරියා යනුවෙන් අදහස් කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතනයක් මගින් හෝ ලබාගත් අධ්‍යාපනවේදී සුදුසුකම් සහතිකයක් ලත් පුද්ගලයෙකු. 13/9 ඈ තියෙනවා අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද හා දුරස්ථ ක්‍රමය මගින් තෙවසරකට නොඅඩු ගුරු පුහුණු පාඨමාලාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කර සහතික පත්‍රය ලද පුද්ගලයෙකු. මේ ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කළා. හරි. එතකොට කෙසේ වෙතත් ඊට පස්සේ 2014න් පස්සේ කොහොම හරි මේ විදියට අරගෙන මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකෙත් අපි දැන් ඒක බලමින් යන්නේ රජයෙන් අනුමත විශ්වවිද්‍යාල තියෙනවා. ඉතින් මේක මේ අද ඊයේ වෙච්ච එකකුත් නෙවෙයි. ඉතින් මේ කරුණු අපි ඔක්කොම හොයලා බලලා තමයි දැන් අපි ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා. එකක් අපි කියලා තියෙනවා මේක නැවත වතාවක් අපිට බලන්න වෙනවා. මේ සියලුම මේකට අදාළව තියෙන පටිපාටි ගැසට් ඔක්කොම සමාලෝචනය කරන්න වෙනවා, රිවිව් කරන්න වෙනවා. එතකොට මේ affiliated universities අපිට විශාල ප්‍රශ්නයක්. අපි අනුමැතිය දෙන්නේ මේ මෙහෙ තියෙන එකට. අර මදර් යුනිවර්සිටි එක රෙකග්නයිස් කරනවා කියලා කියනවා. හැබැයි ඒක පාවිච්චි කරලා UGC approved කියන ලේබල් එක ගහ ගන්නවා. හරි? එතකොට ඒගොල්ලෝ රෙජිස්ටර් වෙන්නේත් අධ්‍යාපන අමාත්‍යාංශ එක්ක නෙවෙයි BOI එක්ක හරි මොකක් හරි එක. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුලම විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකත් මොකද්ද කරන්න කියන එක අපිට අත්නෝමතික විදියට තීන්දුව తీරන නිකා හිතුමතේ ගන්න බැරි නිසා ඒ සියල්ලම බලන්න කියලා තමයි මම උපදෙස් දීලා තියෙන එක මේ වෙනකොට හොයාගෙන යනවා. ගුරු පුරප්පාඩු පළාත් මට්ටමේ 20000ක ගාණක් කමිටුවට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් 13000කට වගේ අනුමැතිය දෙන්න පුළුවන්. නමුත් ඒ අනුමැතිය අපිට ක්‍රියාත්මක කරන්න බෑ අර නඩුව නිසා. මොකද අපි ඒක අනුමත කරොත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලලා තියෙනවා මොකද්ද මේකට කරන්න කියලා. ඉතින් පත්වීම් දෙන්න බෑ කියන එක තමයි නඩු තීන්දුව දීලා තියෙන්නේ. එතකොට මේ සියල්ලම සමාලෝචනය කරමින් වෙනස් කරන්න ඕන තැන් කරන්න තියෙන අතර තමයි මේ පාසල් පද්ධතිය තුල මේ තියෙන වේකන්සි එකත් අපිට විශාල ප්‍රශ්න එකක් එනවා. මේ දෙමව්පියන්ගේ පැත්තෙන් ගුරුවරුන්ගේ පැත්තෙන් දිනපතා මෙතනට චෝදනා එන්නේ ඇයි පත්වීම් දෙන්නේ නැත්තේ ඇයි පත්වීම් දෙන්නේ නැත්තේ කියලා. මේ පාසල් ටික පවත්වාගෙන යන්න බෑ. විදුහල්පතිවරු ටික තාම මේ වැඩ බලන විදුහල්පතිවරු මෙතන මානව සම්පත පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. හේතු ගණනාවකට. ඉතින් මේ සියල්ලමත් එක්ක තමයි අපි මේ විශාල අරගලයක ඉන්නේ මේක හරියට කරගන්න. හරි තීරණේ ගන්නත් ඕනේ. ප්‍රතිපත්තිමය තීරණේ බලන්නත් ඕනේ. එදිනෙදා මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නත් ඕනේ.